මහාචාර්ය ඉදුරාකාරේ ධම්මරතන නාහිමියන් වහන්සේ ඔබ වහන්සේටයි මේ ආරාධනය. ඕනෑම රටක තියෙනවා උරුමයන් කියලා જાති. ලෝකයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එකේ උරුමයන් ආරක්ෂා කිරීම සඳහා වෙනම ලෝකෙටම බලපාන සංවිධාන දී කරලා තියෙනවා. ඒ සංවිධාන යටතේ හඳුනාගෙන තිබෙනවා ICH කියලා විෂය. ICH කියලා කියන්නේ Intangible Cultural Heritage කියන එක. Intangible Cultural Heritage කියන්නේ සිංහලෙන් අස්පෘශ්‍ය සංස්කෘතික උරුමය කියන එක. ඔය කියපු හෙරිටේජස් එහෙමත් නැත්නම් උරුමයන් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඉංග්‍රීසියෙන් ඒකට කියනවා tangible and intangible කියලා. tangible and intangible කියලා. tangible and intangible කියලා කොටස් දෙකකට මේ හෙරිටේජස් බෙදෙනවා. ඒක සිංහලෙන් ස්පෘශ්‍ය උරුමය සහ අස්පෘශ්‍ය උරුමය කියලා දෙකක් හැටියට සිංහලෙන් නම් කරනවා. ඒ සිංහල නම් ඇත්ත වශයෙන්ම කිව්වොත් සංස්කෘත නම්. ඒක තේරුම තමයි ස්පෘශ්‍ය කියන්නේ ස්පර්ශ කළ හැකි. අතින් අල්ලන්න පුළුවන්, ඇහෙන් දකින්න පුළුවන්, ගඳ සුවඳ විඳින්න පුළුවන් භෞතික වස්තු තමයි ස්පෘශ්‍ය උරුමය නැත්තම් tangible heritages කියලා කියන්නේ. එතකොට ඒවා යටතට ගැනෙන්නේ කොරවක්ගල්, සඳකඩ පහන ආදි වශයෙන් අපිට අල්ලන්න පුළුවන් පරණ උරුමයක්. intangible heritages නැත්නම් අස්පෘශ්‍ය උරුමයන් කියලා කියන්නේ අතට අල්ලන්න බැරි, ඡායාරූපගත කරන්න බැරි, චිත්‍රණය කරන්න බැරි, ඇහැට පේන්නේ නැති උරුමයන්. භෞතික උරුමය කියන වචනේ පාවිච්චි කරන්නේ නැතුව අස්පෘශ්‍ය උරුම කියලා තමයි ඒකට පාවිච්චි කරන්නේ. ඒ යටතට ගැනෙන්නේ සෞන්දර්යය, කලාව සහ සෞන්දර්ය කියන එකක්. ඊට අමතරව ශාස්ත්‍ර, ඒ වගේම වින්දනීය වෙනත් ඥාන කෝෂ්ඨයන්. අන්න එතන තමයි අපි රැඳිලා තියෙන දැන්. ඒක තමයි ICH එකේ එහෙම නැත්නම් intangible cultural heritages වල කිසියම් ආකාරයක ඥාන කෝෂ්ඨයක් එහෙම නැත්නම් වින්දනීය පරාසයක් ඊට අමතරව අපිට උරුම වෙලා තියෙන සාහිත්‍ය කලාව. දැන් ලෝකේ ආරක්ෂා කරන්න අමාරුම ටික තමයි ඒ ටික. පුරාවිද්‍යාව හා එබඳු ආයතන ශ්‍රී ලංකාවට සංගතව කතා කළොත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යාව, ඊගාවට cultural triangle, central cultural triangle, ඒ කියලා කියන මධ්‍යම සංස්කෘතික අරමුදල වැනි ජාත්‍යන්තර ආධාරද ලැබෙන ජාතික රාජ්‍ය ආයතන පිහිටවල තියෙනවා intangible cultural heritages ස්පෘශ්‍ය උරුමයන් ආරක්ෂා කරන. එහෙම ඉඳ තමයි සීගිරිය
වගේ දේවල් රැකිලා තියෙන්නේ. පුරාවිද්‍යා ස්ථාන රැකිලා තියෙන්නේ. ඒ සඳහා එක රාජ්‍ය, දෙක ප්‍රතිපාදන සහිත, තුන ජාතික හා ජාත්‍යන්තර ආදායම් සහිත. ඒතර පිරිසක් ඉන්නවා, වැටුප් ලබන පිරිසක් ඉන්නවා. ඒ වැටුප් ලබන පිරිස ඒ ස්පෘශ්‍ය ජාතික උරුමයන් ආරක්ෂා කරනවා. දැන් අපි කතා කරමින් හිටපු මේ ස්පෘශ්‍ය ජාතික උරුමයන් අතරත අපි අයත් වෙන්නේ අස්පෘශ්‍ය ජාතික උරුමයන්ට. මොනවද අපි ගාව තියෙන්නේ? අපි ගාව තියෙන්නේ දැනුමක්, ශාස්ත්‍රයක්. ඒකේ ස්පෘශ්‍ය කොටසකුත් තියෙනවා. ඒව තමයි මේ පේන්න තියෙන්නේ. මේ අල්ලන්න පුළුවන් ප්‍රදර්ශනයට තියලා තියෙන ඒවා ස්පෘශ්‍ය උරුමයන්. හැබැයි මේවා පාවිච්චි කරන්න අපි ගාව තියෙන ඥානකෝෂ්ඨය, දැනුම් පරාසය අස්පෘශ්‍යයි. තොර මේ අපි ගාව අපි කතා කරන හෙළවෙද කමෙහි ස්පෘශ්‍ය කොටස ආරක්ෂා කොට පවත්වාගෙන යාම අමාරු වැඩක් නෙවෙයි. අඩු ගානේ බෙහෙත් වගා කරන්න හරි පුළුවන්. මේ අනෙකුත් දේවල් උපකරණ හදන්න කර්මාන්ත ශාලාව ඕනනම් හදන්න පුළුවන්. අතින් හදන්නත් පුළුවන්. එහෙනම් මේකෙත් අපේ ගැටලුව තියෙන්නේ මේ දැනුමට අදාළ. මේ දැනුම කියලා කියන එකෙහි වෙදකම විතරක් නෙමෙයි දැනුම. අස්පෘශ්‍ය සංස්කෘතික උරුම අතරත වෙදකම එකක්. තව ශිල්ප තියෙනවා. අපි හිතමු යකඩ ශිල්ප තියෙනවා. වාණේ ශිල්ප තියෙනවා. පාෂාණ ශිල්ප තියෙනවා. කණ්ණාඩි හදන ශිල්ප තියෙනවා. ඒ වගේම සංගීත භාණ්ඩ හදන ශිල්ප තියෙනවා. ආයුධ හදන ශිල්ප තියෙනවා. ආහාරමය තාක්ෂණය තියෙනවා. ගොවි තාක්ෂණය තියෙනවා. ජල තාක්ෂණය තියෙනවා. මේ ඔක්කොම තාක්ෂණික ක්‍රියාවලීන්ගේ දැනුම අතරත එක දැනුමක් තමයි වෙදකම කියලා කියන්නේ. එතකොට මම ඔබට කියමින් ආපු ලොකු මාතෘකාව තමයි උරුමය. උරුමයෙන් භාගයක් ස්පෘශ්‍ය, අනිත් එක අස්පෘශ්‍ය. අපි ස්පෘශ්‍ය කොටස කතා කරන්නේ, අස්පෘශ්‍ය විතරයි කතා කළේ. අස්පෘශ්‍ය වල තියෙනවා විනෝදාස්වාද, ශිල්ප හා දැනුම් කියලා තව කොටස් කීපයක්. ඒකිනුත් අපි කතා කරන්නේ වෙදකම ගැන, වෙදකමේ ශාස්ත්‍ර ගැන. ශාස්ත්‍ර තියෙනවා මහ ගොඩක්. ඒකෙත් මේ වෙදකම ගැන කතා කරන්නේ. වෙදකමෙත් තියෙනවා ස්පෘශ්‍ය කොටසක්. ඒකත් නෙමෙයි කතා කරන්නේ. අස්පෘශ්‍ය වෛද්‍ය දැනුම. තාම මේ මහ විශාල මාතෘකාවක එකක් මේ කතා කරන්නේ. එහෙම ගත්තාම අපිට මේක ලෝකයේත් එක්ක සංසන්දනය කරලා බලාපුවාම මහා අරුම පුදුම දෙයක් නෙවෙයි. එහෙම ඒව ලෝකෙත් තියෙනවා. තව චීන තියෙනවා, චීන වෙදකමක්. චීන වෙදකමේ බෙහෙත් ලංකාවෙත් ගන්න පුළුවන්කම තියෙනවා. ඉන්දුනීසියාවෙත් තියෙනවා දේශීය වෙදකමක්. ඒවා විකල්ප වෙදකම්. එහෙම වෛද්‍ය ශාස්ත්‍ර ආරක්ෂා වෙලා තියෙනවා. හැබැයි ඒ ඔක්කොම අතර මේ වර්ග කිලෝමීටර් 65632ක් වෙච්ච බිමේ 14022ක් වෙච්ච ග්‍රාම නිලධාරි වසම් අතරත තියෙන දැනුම ලෝකයට සාපේක්ෂව ගත්තාම ඓතිහාසිකයි. ඒකයි විශේෂය. තාම පැරණි වෛද්‍ය ශාස්ත්‍රය. දකුණු කොරියාවෙත් තියෙනවා වෛද්‍ය ශාස්ත්‍රය. ඒගොල්ලෝ තාමත් ජිම්සන් පැලෙන් වෙදකම් කරනවා, බේත් හදනවා.
සියලුම රටවල් වලට කොරෝනා හැදෙනකොට දකුණු කොරියාවට කොරෝනා හැදුනේ නැහැ. හො අඩුවෙන් හැදුනේ. ඒකට හේතුවක් තිබුණා ඒගොල්ලොන්ගේ පාරම්පරික අලය. දැන් මේ කියන දැනුම විශේෂ වෙන්නේ ඒ පිළිබඳව අපිට අභිප්‍රේරණයක් උත්තේජනයක් තියෙන්නේ මේ විෂය තර්ජිත විෂයක් නිසා. තර්ජිත විෂයන් වලට ආරක්ෂා කර ගැනීම සඳහා පිරිසක් નિરાයාසයෙන් බිහි වෙනවා. තර්ජිත විෂය දැන් ඔන්න එතෙන්ට දක්වා අපි ඇවිදින්න තියෙනවා. මේ තර්ජිත විෂය නම් තුනකින් හඳුන්වනවා. එකක් සාම්ප්‍රදායික වෙදකම, අනිත් එක පාරම්පරික වෙදකම, අනිත් එක දේශීය වෙදකම. එහෙම කියලා හඳුන්වනු ලබනවා. එතකොට මේක මේ නම් තුනෙන් තුනටම වඩා වෙනස් තව නමක් තියෙනවා. ඒ තමයි හෙළ වෙදකම නැත්තම් සිංහල වෙදකම. මේකේ තියෙනවා හොයාගන්න බැරි මායිමක්. ඒ මායිම අපැහැදිලි. මම මෙම තාක්ෂණය හා ආයුර්වේද වෙදකම හා මේ පාරම්පරික වෙදකම් ආරක්ෂා කිරීම පිළිබඳව පත් කරන ලද කොමිෂන් සභාවේ සභාපති මම. මම මේ ගැන දන්නවා යමක්. මේ පිළිබඳව කොමිෂන් සභාවක් පත් කරලා තියෙනවා. බොහෝ දෙනෙක් දන්නේ නැතුව ඇති මම මේ කොමිෂන් සභාවේ සභාපති. විශාල වැඩ කොටසක් ඒ සම්බන්ධයෙන් දින ගණන් මාස ගණන් අවුරුදු ගණන් ලංකාව පුරාම ඇවිදලා තොරතුරු එකතු කරලා විශාල වාර්තාවක් හදලා තියෙනවා. පිටු 600ක. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ආඳුරු මොනවද කරන්නේ දාන වන්දනාව පුදිනවා විතරයි නේ කියලා. ඒක අපි කරපු වැඩ අතර එකක් විතරයි. මේ හෙළ වෙදකම නැත්තම් ආයුර්වේද වෙදකම කියලා කියන එකේ මූණ දෙන අර්බුදය පිළිබඳව පත් කරන ලද කොමිෂන් සභාවේ සභාපති මම. එතකොට ඒකෙදී අපි හඳුනාගත්ත තොරතුරු ගොඩක් තියෙනවා. අපේ දිසානායක මහත්තයා කියාපු කරුණුත් ඒකේ තියෙනවා. හැබැයි මේ ප්‍රශ්නේ ඒ ටෝන් එකෙන් විසඳන්න බෑ. ඒ ධ්වනියෙන් විසඳන්න බෑ. මොකද ඒ පිළිබඳවත් මට තියෙනවා අපි කාගෙත් තේමා පාඨයක් වෙන්න ඕනි ආයතනයක් දියුණු වෙන්න නම් පිටතෙන් වල වර්ණනාවයි අභ්‍යන්තරව විවේචනයයි. ඒක අවශ්‍යයි. ඒකට මම දාලා තියෙනවා නමක් විවා තියරි කියලා. විවා කිව්වම අපිට පිටි જાතියක් නේ මතක් වෙන්නේ. විවා තියරි කියලා. වි කියන්නේ විවේචනේ, වා කියන්නේ වර්ණනා. ඒ විවා තියරි වලින් අභ්‍යන්තරව වර්ණනාව වැඩක් නැහැ. අභ්‍යන්තරව විවේචනයයි අවශ්‍ය. ස්වයං විවේචනය. අපි එක්කහුව වෙච්චාම අපේ අර්බුදය කතා කරන්න ඕන. විවෘත අර්බුදය විවෘතව කතා කරන්න. මෙතන වෙන මිනිස්සු නැහැ. විවෘතව අපි ගාව තියෙන ඇත්තට ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව පිටින් එන ගැටලුවක් නෙමෙයි. දිසානායක මහත්තයා කිව්වා වගේ මේක අපෙන් එන ගැටලුවක්. මේක කඳෙන් හැදෙන ලෙඩක්. කඳෙන් හැදෙන පණුවෙක්. පිටින් නෙවෙයි. ඊළඟ කාරණාව තමයි වර්ණනාව. අපි මේ වර්ණනාව දැන් අපේ මහත්යක් කළා වගේ ඒ වර්ණනාව අපි ගාව තියෙන වටිනාකම ඒක අපි අතර නෙමෙයි කතා කරනවා. අපි පිට මිනිස්සුත් එක්ක කතා කරලා අපි සටන් කරන්න ඕනේ සිංහල වෙදකම, හෙළ වෙදකම, සාම්ප්‍රදායික වෙදකම, දේශීය වෙදකම, එහෙමත් නැත්නම් පාරම්පරික වෙදකම කියන ශාස්ත්‍රයේ තියෙන වටිනාකම.
ඒක අපි දන්න නිසා අපි අතර නෙමෙයි කතා කරන්නේ. අපි අර අරුබුදයක් තියෙනවා අපේ. ඒ පිළිබඳ ස්වයං විවේචනයක් තිබිය යුතු තිබෙනවා. මම සිසිර ජයකුඩ එමෙතුමා ඉන්න කාලේ එතුමා තමයි ලංකාවේ පළවෙනි වතාවට මේ ආයුර්වේද හෝ දේශීය වෛද්‍ය ක්‍රමයට පත් වෙලා පළවෙනි ඇමතිවරයා. එතුමා ඉන්න කාලේ එතුමත් එක්ක දීර්ඝ වශයෙන් උත්සාහයක් දරුවා මේ පිළිබඳව කිසියම් ඒකමතික භාවයකට එන්න. හැබැයි එතුමා අසමත් වුණා ඒකට. එතුමා අසමත් වුණේ එතුමාගේ අසමත් භාවය නිසා නෙවෙයි, ස්වයං විවේචනයක් ගත්තත් අපේ තියෙන අසමත් භාවය නිසා. එතකොට ඒ අභ්‍යන්තර කාරණාව දැන් කෙටියෙන් කතා කළ යුතු තියෙනවා. ලංකාවේ වෛද්‍ය සභා තියෙනවා. එකක් තමයි වෘත්තීය සමිතිය නෙමෙයි, වෛද්‍ය සභාව. රජයේ වෛද්‍යවරුන්ගේ වෛද්‍ය සභාවක් තියෙනවා, බටහිර වෙදකම. ඒ බටහිර වෙදකමට තියෙන වෛද්‍ය සභාව මෙඩිකල් කවුන්සල් කියලා ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ. ඒ මෙඩිකල් කවුන්සල් එකේ කාර්යභාරය තමයි වෙදකම කිසියම් ආස්ථානීය පරිමිතියක නැත්තම් කිසියම් ගුණාත්මක රේඛාවක පවත්වාගෙන යාම. ඒ සඳහා අපි හිතමුකෝ ෆාමසිස්ට්ලා කියලා ඖෂධ වේදීන් ලියාපදිංචි කරන වැඩෙත් ඒගොල්ලෝ තමයි කරන්නේ. ඒක රාජ්‍ය අනුමැතියලත් රාජ්‍ය ආයතනය. එයාට තමයි නෛතික බලය තියෙන්නේ ලෙඩුන්ට වෙදකම් කරන්න. අපිට ඒක දේශපාලන විග්‍රහයක් වෙනම තියෙනවා. ලෝකයේ බටහිර බලවතුන් තමන්ගේ බලය අල්ලා ගැනීම සඳහා නීතියයි වෙදකමයි අධ්‍යාපනයයි තමන්ගේ අතේ පවත්වාගෙන යන්නේ අදට. සමස්ත ලෝකෙම ස්වභාවය ඒකයි. අදටත් අධ්‍යාපනය ඒගොල්ලොන්ගේ අතේ තියෙන්නේ, භාෂාව ඒගොල්ලොන්ගේ අතේ තියෙන රාජ්‍ය භාෂාව ස්ටේට් ලැන්ග්වේජ් කියලා කියන එක ඒගොල්ලොන්ගේ අතේ තියෙන ඉංග්‍රීසිය, නීතිය ඒගොල්ලොන්ගේ අතේ තියෙන්නේ, වෙදකම ඒගොල්ලොන්ගේ අතේ තියෙන්නේ. බටහිර නීතිය බටහිරයි, අධ්‍යාපනය බටහිරයි, වෙදකම බටහිරයි. එහෙම තියදී තමයි අපි සිංහ කොඩිය උස්සන්නේ පෙබරවාරි 4 වෙනිදාට. ඒක දේශපාලන විවේචනයක් තියෙන එක මේ වෙලාවේ නෙවෙයි කතා කරන්නේ. හැබැයි ඒ අර හැංගීම්බර කොටසට මං යන්නේ නැතුව ගත්තොත් මේ தત્ත්වය තුළ ආයුර්වේද වෙදකම ක්‍රමානුකූලව ලංකාවේ සංවර්ධනය වෙනකොට රජයට හැකියාවක් ලැබෙන්නේ නැහැ ආයුර්වේද වෙදකම ප්‍රතික්ෂේප කරන්න. ඒකට හේතුව ආයුර්වේද වෙදකමට ජාත්‍යන්තර පිළිගැනීමක් තියෙනවා. ඉන්දියාව පදනම් කරගත්ත සංස්කෘතය භාෂාව කරගත්ත අනන්‍ය ලක්ෂණයක් තියෙනවා. මේ පින්නතුන් දන්නවා, මේ පිරිස දන්නවා, චරක දන්නවා, සුශ්‍රූත දන්නවා, අරක ප්‍රකාශ දන්නවා. ඒ වගේ ලොකු දැවැන්ත කෘති තියෙන එකට අදාළ. පළවෙනි ලක්ෂණය තමයි එහෙම දැවැන්ත ලිඛිත ඓතිහාසික සත්‍යේක්ෂණය කරන ලද, ඒ කියන්නේ වෙරිෆයි කරන ලද දැවැන්ත ශාස්ත්‍රයක් ලිඛිතව තියෙනවා. ඒ වගේම ආයතන තියෙනවා, පුහුණු ආයතන, පාසල්, වෛද්‍ය විද්‍යාල නඩත්තු කරන. ඒවා ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුවට, ප්‍රාන්ත රාජ්‍යයට නෙවෙයි මධ්‍යම ආණ්ඩුවට සම්බන්ධ ආයතන තියෙනවා, ප්‍රාන්ත රාජ්‍ය ආයතන තියෙනවා. ඒ සඳහා ඖෂධ නිෂ්පාදනාගාර තියෙනවා. ඖෂධ නිෂ්පාදනාගාර සඳහා වන වගා තියෙනවා. වැටුප් ලබන විශාල පිරිසක් තියෙනවා. ඉන්නවා ඍජු රැකියා සහ වක්‍ර රැකියා මහද්‍රාශයක් තියෙනවා. ඒ සඳහා රජය පිළිගත්ත වෛද්‍ය මධ්‍යස්ථාන, රජයේ ලියාපදිංචි වෛද්‍යවරුන්, ලියාපදිංචි
වෛද්‍ය සහායක කාර්ය මණ්ඩලය, රෝහල්, ඒ වගේම වෛද්‍ය බෙහෙත් හේත් නිෂ්පාදනාගාර තිබෙනවා. ඊට අමතරව වෛද්‍ය විද්‍යාලයන් තිබෙනවා. ඒවයේ ආචාර්යවරු ඉන්නවා. වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරු ඉන්නවා. වැටොප් ලබනවා. ඒ වගේම වෛද්‍ය විද්‍යා පීඨ තිබෙනවා. පීඨාධිපතිවරුන් ඉන්නවා. ඒවා UGC එකේ යුනිවර්සිටි ග්‍රාන්ට් කමිෂන් එකේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි කරනු ලැබ තිබෙනවා. ඒවා ආචාර්ය උපාධි තිබෙනවා. නිබන්ධන රචනා වෙනවා. පර්යේෂණ කෙරෙනවා. ඒස විශාල පද්ධතියක්. තියද්දී රජයකට හැකියාවක් නැහැ. ඒ අය අතරින් මේ විශේෂිත වෛද්‍ය කණ්ඩායම සඳහා බලලත් නිර්දේශිත ආයතනයක් බිහි කරන්න. මම කතා කරන්නේ අර ඉස්සෙල්ලා අපි කතා කරපු අර හැංගීම්බර කාරණාව නෙමෙයි. මහ පොළොවේ ඇත්ත. ඒ හින්දා මෙඩිකල් කවුන්සිල් එකට වෛද්‍ය සභාව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අමතරව දැන් තියෙනවා ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සභාව කියලා එකක්. ඒක ජයග්‍රහණයක්. දැන් අඩු ගානේ ආයුර්වේද වෛද්‍ය සභාව කියලා එකක් ඕවත් තියෙනවා. ඒකට බලය තියෙන විශ්වවිද්‍යාලයක් තියෙනවා. ගම්පා වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය කියලා. ඒක නම තියෙන්නේ දේශීය වෙදකම කියලා. දේශීය වෛද්‍ය විද්‍යාලය කියලා. ඒ වගේම තියෙනවා කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධව පවත්වාගෙන ගිය ආයතනයක් දැන් පීඨයක් බවට පත් වෙලා තියෙන දේශීය වෛද්‍ය විද්‍යා පීඨය රාජගිරියේ. ඒකට ටීචින් හොස්පිටල් එකක් තියෙනවා. ඒ ටීචින් හොස්පිටල් එක තමයි රාජගිරියේ තියෙන ආයුර්වේද රෝහල. ඊට අමතරව ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විශ්වවිද්‍යාලය කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධව තිබිච්ච ආයතනයක්. ඒකටම අදාළ ටීචින් හොස්පිටල් එකක් ශික්ෂණ රෝහලක් ඒ පරිශ්‍රයේ තියෙනවා. දැන් ඒ අය කිසියම් තැනකට ඇවිදින්න තියෙනවා. ආයතනිකව ව්‍යුහගත වීම හා සංස්ථාගත වීම සඳහා ඉල්ලීමක් කිරීමට තරම් හැකියාවක් වාස්තවිකව නිර්මාණය කරගෙන තිබෙනවා. එයින්ද ඒ අය අතර වැටුප් ලබන ආයුර්වේද වෛද්‍යවරු ඉන්නවා. විශේෂඥ වෛද්‍ය ශ්‍රේණියක් තිබෙනවා. දැන් තේරෙනව නේද මේ ගමන යන්න ඕන පාර? එහින්දා මේ දේශීය වෙදකම සංස්ථාපිත කිරීම සඳහා බාධා හා අවශ්‍යතා දෙකක් තිබෙනවා. දෙකක්. පළවෙනි කාරණාව තමයි අපේ ඥාන මණ්ඩලයේ ඥාන කෝෂ්ඨයේ හරි මායිමක් ගහගන්න බැරිකම. මොකද්ද හරි මායිම? ආයුර්වේද වෙදකමයි සිංහල වෙදකමයි අතර මායිම මොකද්ද? දේශීය වෙදකමයි සාම්ප්‍රදායික වෙදකමයි පාරම්පරික වෙදකමයි කියන්නේ මොකක්ද කියලා මම ඔබෙන් ඇහුවොත් ඔබ බොහෝ දෙනෙකුට දෙන්න තියෙන පිළිතුර විය හැක්කේ හොඳ උත්තරයක් හම්බ වෙන්න පුළුවන්. සමහර විට බොහෝ වෙලාවට අපි ඔය ඉතින් ඔක්කොම ගස් කොලන්නේ. එහෙම මාජින් එකක් තියෙනවා හරියට. ඉතින් එහෙනම් අපිත් ආයුර්වේදනේ. ආයුර්වේද නොවන සිංහල වෙදකම මොකක්ද? සිංහල වෙදකම නොවන හෙළ වෙදකම මොකක්ද? හෙළ වෙදකම නොවන දේශීය වෙදකම මොකක්ද? ඒව නොවන සම්ප්‍රදාය වෙදකම මොකක්ද? ඒක නොවන පාරම්පරික වෙදකම මොකක්ද? අපි කරන්නේ ඇත්ත වශයෙන්ම පාරම්පරික වෙදකම කියලා ආයුර්වේද වෙදකමද? අපට ශාස්ත්‍රීයව කතා කරන්න ඕන කරන මාතෘකාව. ඇයි?
අපි කවදා හරි දවසක දිනා ගන්න ඕන දේශීය වෛද්‍ය සභාවක් වෙන්න ඕනේ එකම දේ එච්චරයි. ඒක හදාගත්තාම ඊටු ටික හදාගන්න අපිට නෛතික බලයක් තියෙනවා. ඔය රෙජිස්ට්‍රේෂන් නම් මනම් ඒ ඔක්කොම කරගන්න එක පොඩි වැඩක්. අරක හදාගන්න තමයි අමාරු. ඒක හදාගන්න අපිට වෛද්‍ය විද්‍යාලයක් තියෙනවා. පාරම්පරික වෙදකම උගන්වන වෛද්‍ය විද්‍යාලයක් තියෙනවා. ඔව් අපි ක්ලාස් කරනවානේ. ක්ලාස් කරනවා කියන එකයි විද්‍යාලයක් කියන එකයි දෙකක්. එහෙම ඒවා කීයක් තියනවද? සාම්ප්‍රදායික වෙදකම හෝ දේශීය වෙදකම හෝ පාරම්පරික වෙදකම හෝ කියලා සංවිධාන කීයක් තියෙනවද? මේ අර්බුදේ අපි ඉන්නේ. කිසියම් සිස්ටම් එකක් තියෙනවා මෙතෙන්ට එන්න. අපි ගාව හැංගීම තිබිය යුතුයි. ඒක වෙන කතාවක්. අපි ගාව හැංගීම තියෙනවනේ අඩු නැතු. හඳුනාගත්ත අර්බුදය ඔබේ භාෂාවෙන් කිව්වොත් නිධානය. බේත් කිරීම සඳහා වන නිධානය. මට හරි කනගාටුයි. ඇයි? මේ වගේ සාම්ප්‍රදායික වෛද්‍ය වෘත්තිකයන්ගේ සංවිධාන 10කට 12කට ගිහින් මම කතා පවත්වලා තියෙනවා. ඇයි මට කනගාටුයි? ඒ 10 12 අතර ඒකමතික භාවය. ඒගොල්ලෝ නෙමේ සාම්ප්‍රදායික පාරම්පරික අපි. නෑ අපි නෙමේ පාරම්පරික. ඕගොල්ලෝ නෙමේ අපි. මේව යුද්ධයක් තියෙනවා. ඒක තමයි දිසානායක මහත්තයා කිව්වේ අපි අතරින්ම තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා. අපිට මේකට උත්තරයක් හොයන්න වෙනවා. මම ගියා ඇලහැර. ඇලහැරක් තියෙනවා මේ වගේ සංවිධානයක්. වැඩි දුරක නෙමේ මීගමුවේ තියෙනවා සාම්ප්‍රදායික වෛද්‍ය සංවිධානයක්. මම ගියා රාජගිරියේ රාජෝපවනාරාමේ. ඒකෙත් තිබුණා රැස්වීමක්. ඒ වගේම ඔන්න බියගම පැත්තේ තව තියෙනවා සංවිධානය. ඒ වගේ අඩුම ගානේ ඔබට පුළුවන් වුණොත් මේ සංවිධානයට පුළුවන් වුණොත් සාම්ප්‍රදායික හෝ දේශීය හෝ පාරම්පරික හෝ හෙළ හෝ සිංහල හෝ කියන නම් පහෙන් එකක් හෝ පහ නොවන වෙන නමකින් හෝ තියෙන ආයුර්වේද නොවන වෛද්‍ය සංවිධානය එකතු කරගන්න. වෛද්‍යවරු නෙමෙයි. වෛද්‍ය සංවිධාන නාම ලේඛනයක්. මේ කරගත්තොත් අපිට පුළුවන් රජය නැතුව දේශීය වෛද්‍ය ශාස්ත්‍ර මහා සම්මේලනයක් ගොඩනගන්න. අන්න එතකොට අපිට පුළුවන්කම තියෙනවා ලොකු සටනක් දෙන්න. මේ මිනුවන්ගොඩ ගල්කන්ද ආරංගාව විතරක් පාදක කරගෙන රට දකින්න බෑ. මහියංගනේ පැත්තේ වෙනම වෛද්‍ය ශාස්ත්‍රයක් තියෙනවා. රිටිගල වෙනම වෙදකමක් තියෙනවා. ඔක්කොම සිංහල වෙදකම් නැත්තම් දේශීය වෙදකම් තමයි. හැබැයි කාටද පුළුවන් මේ පිරිස කවුද කියලා හඳුනගන්න? ශිෂ්‍ර ජයගුඩ අමාත්‍යතුමා සාල පරිශ්‍රමයක් දරුවා මේ අය හඳුනගන්නත් හඳුනගත්ත පිරිස සමගි කරන්නත්. මේ සාතිශය බෞද්ධරයක් ආයුර්වේද වෛද්‍යවරුයි. ඒක නිසා තමයි මං කිව්වේ මේ කියන මාජින් එක මායිම සාම්ප්‍රදායික හෝ දේශීය හෝ පාරම්පරික හෝ හෙළ හෝ සිංහල හෝ වෛද්‍යවරුන්ගේ මායිම හඳුනා දෙන්න. ඒක ලොකු ජයග්‍රහණයක්. අපි මේ වට්ටෝරු නෙමෙයි කරන්නේ මේ වට්ටෝරු. ඊගාවට මට කියන්න ඒ වට්ටෝරු කටවචනෙන් පවත්වාගෙන ආපු ඒවද පාරම්පරිකව ප්‍රායෝගිකව පවත්වාගෙන ආපු ඒවද ඒ සඳහා වන ලිඛිත මූලාශ්‍රයයන් මොනවා හරි තියනවාද? සිංහල වෙදකමට අදාළ පොත් එහෙමවා තියෙනවා.
දේශීය වෙදකමට අදාළ පොත් තියෙනවා. තියෙන්නේ කොහෙද? පුස්තකාලයක් තියනවද? ඒවා එකතු වෙලා තියනවද? එක තැනකට එකතු කරන්න බැරිද? ඊළඟ කාරණා. දේශීය වෙදකම විතරක් උගන්වන ආයතනයක් තියෙනවා. ඒකේ උගන්වන්නේ දේශීය වෛද්‍යවරු විතරයිද? ඒක ආයුර්වේද නෙවෙයිද? දේශීය වෛද්‍ය ශාස්ත්‍රයේහි තියෙන කුඩා අණු කුඩා ශාස්ත්‍ර මොනවාද? කැඩුම් බිඳුම්, ශීර්ෂ, සෙම ආදි වශයෙන්. ඒක විධිමත් ස්වභාවයක් තියෙනවා. ඊළඟට අදටත් එකී પરම්පරාවල් පාරම්පරික වශයෙන් අපි අගය කරන එකී પરම්පරාවල් වල අනුප්‍රාප්තිකයන් ඇත්ත වශයෙන්ම පාවිච්චි කරන්නේ මේ පාරම්පරික වෙදකමද? එහෙම නැත්නම් පාරම්පරික වෛද්‍යවරුන්ගේ දරුවෝ දැන් ආයුර්වේද ශාස්ත්‍රී හෝ එහෙමත් නැත්නම් ආයුර්වේද උපාධිය හෝ හදාරලා ඒවා නඩත්තු කරගෙන යනවද? මොකද මම දන්නා පාරම්පරික වෙද මාතෘන්ගේ දරුවෝ ඉන්නවා දැන් MBBS ડોක්ටර්ස්ලා. එහෙම මිශ්‍ර වෙලා තියෙනවා. අමිශ්‍ර පරපුරක් ඉන්නවා. ඊළඟට වෙදකම කරන අය වෙදකමට අමතරව තවත් වෘත්තියක් හෝ ව්‍යාපාරයක් හෝ කරමින් වෙදකම කරනවද? එහෙම නැත්නම් වෙදකම විතරක් කරනවද? ඊට අමතරව හෙළ වෙදකම එහෙම නැත්නම් දේශීය සාම්ප්‍රදායික කියන මේ වෙදකම විසින් පමණක් නිරෝගී වෙච්ච පිරිසකගේ නාම ලේඛනයක් හා ලිඛිත මූලාශ්‍රයයන් තියෙනවද? කොච්චර තියෙනවද? දැන් අපේ වසන්ත මහත්තයා කියාපු වගේ ඒවයේ නාම ලේඛනයක් තියෙනවා. මොනවා හරි තියෙනවද අපි ගාව දත්ත? නිකන් කියන එකට නෙමෙයි. අපි ගාව ඒවට කියන එවිඩන්සස් සාක්ෂ්‍ය. එහෙම තියෙනවා. නෑ නෙමෙයි. එහෙනම් මොකද ප්‍රශ්නේ? එකතු කරලා නෑ. එක තැනක නෑ. පොත් තියනවද? ඔව්. කොහෙද තියෙන්නේ? දන්නේ නෑ. එහෙම අය ඉන්නවද? ඔව්. දැවැන්ත විශාල කොහෙද ඉන්නේ? ඉන්නව රට පුරා. ඇඩ්‍රස් නෑ. ඒ ඇඩ්‍රස් නෑ කියන්නේ නෑ නේද? මිනිහා උඩ ඇඩ්‍රස් නෑ කියලා කියන්නේ නෑ නේ. දැක්කද අපේ අර්බුදයක් තියෙන්නේ. අපි ගාව හැංගීම තියන ආඩු නැතු. හැංගීම තියෙන මේ විධිමත් සංවිධාන රජය විසින් තෝරාපත් කරලා දේශීය වෛද්‍ය සභාවක් පිටවන්න කලින් ඒ හැංගීම තියෙන මිනිස්සු ඉතා අවංකව රණ්ඩු නොවි කටයුතු කරන්න පුළුවන් ශික්ෂණයක් තියෙන පිරිසක් එකතු වෙලා මෙන්න මේ තොරතුරු ටික එක්කව කරගත්තොත් ඉස්සර වෙලාම කරන්න ඕනේ දේ තමයි පාරම්පරික පමණක් වෙච්ච ආයුර්වේද නොවෙච්ච වෛද්‍ය විද්‍යාලයක් පටන් ගන්න. ප්‍රශ්නේ නෙමෙයි ආයුර්වේදයත් එක්ක මිශ්‍ර වෙනවා. එතකොට ඒගොල්ලන්ට පුළුවන් නෑ ඕක පාරම්පරික නෙමෙයි ඕක ආයුර්වේද නෙවෙයි කියලා කියන්නේ. මොකද මම ආයුර්වේද වෛද්‍යවරුන් එක්ක මූණට මූණ කතා කරලා තියෙනවා මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න. ඒගොල්ලෝ මට කියන ප්‍රශ්නයක් තියෙනවා. මේ අයට පාරම්පරික වෛද්‍යවරු හැටියට රෙජිස්ටර් කරන්න රෙජිස්ටර් දීලා තියෙනවා. විභාගයක් තියෙනවා. ඒ විභාගෙන් පාස් නැහැ. ඊට පස්සේ වාචික විභාගෙත් පාස් නැහැ. ලකුණු 100න් 25ක් ගන්න බෑ. කොහොමද රෙජිස්ටර් කරන්නේ කියලා. මම දන්නේ ඇත්ත නැත්ද. හැබැයි වෙදකම් කරනවා. දැක්කද ඒගොල්ලොන්ගේ අච්චුවට ඒගොල්ලොන්ගේ රාමුවට අපි නෑ ඒකයි. ලංකාවේ දේශීය වෙදකම් කරන වෙද මහත්තුරු කුඹුරු කරන ගොවි මහත්තුරු. රොබර්ට් නොක්ස් කියන විදිහට වෙදෙක් නොවන එකෙක් ලංකාවේ නෑ. මේ මිනිසුන්ට අර මිනිස්සුන්ගේ වෙද මේ විභාග වලට ලියන්න කියලා කිව්වහම ඒක වෙන කතාවක් නේ. ඒක හරියන වැඩක් නෙමෙයිනේ. එහෙනම් මොකද කරන්න ඕනේ? කරන්න ඕනේ අපේ විභාගයක් පටන් ගන්න ඕනේ. අපි කරන විභාගයක්. වෙදකම් කරපුවාම ලකුණු දෙන එක.
ලියපුවාම ලකුණු දෙන එකක් නෙවෙයි. වාචික පරීක්ෂණ හරි ලිඛිත පරීක්ෂණ හරි නෙවෙයි. ප්‍රායෝගික පරීක්ෂණ. ඒක විභාගේ හදන්නත් ඕනේ අපි. ලකුණු දෙන්නත් ඕනේ අපි. අධීක්ෂණයට පිටින් කවුරුට ගත්තර කමක් නැහැ. මේ අගය කිරීම සම්ප්‍රදායට. නැත්නම් ඒගොල්ලෝ පිළිගන්නේ නැති නිසා. එන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒකට බැරියාව තියෙන අනිත් දෙවෙනි කරුණ කියලා මම කියපු කාරණේ තමයි අපි අතර තියෙන ඒකමතික නොවීම. ලොකුම ප්‍රශ්නේ ඒක තමයි. වෛද්‍ය ශාස්ත්‍රයේහි දේශීය සාම්ප්‍රදායික විකල්ප වෛද්‍ය ශාස්ත්‍රයේහි නියුක්තිකයන් අතර සමගියක් නැතිකම. ඒක දෙවන්තෝ පේන්න තියෙන අරුබුදයක්. මේ මං කියාපු කරුණු අවුරුදු ගාණක් මේ පිළිබඳව සාක්ෂ්‍ය සටහන් කරගනිමින් රට පුරා ඇවිදිමින් මේ අය පිළිබඳ සාකච්ඡා පවත්වමින් මෙබඳු සම්මන්ත්‍රණ රාශියකට සහභාගී වීමෙන් ලත් අත්දැකීම් එක්ක තමයි මං කියන්නේ හොඳ වෙලාවට අපේ එදිරිමන්න මැතිතුමා අපි ඔබතුමා පිළිගන්න බොහොම ආදරෙන් පුටුවක් දෙන්න. තා පුටුවක් ඉස්සරහින්. ඒක නිසා මේ පිළිබඳව මේ අත්දැකීමත් එක්ක තමයි මම මේ කරුණු ටික සටහන් කළේ. මම ඔබේ හිත රිද්දන්න මේ කාරණා කිව්ව නෙවෙයි. හැබැයි මම අර ඉස්සෙල්ලා කියාපු කරුණ වැදගත්. මේ ආයතනයේ පක්ෂයක් ඇතුළේ වුණත් එහෙම තමයි වීවා තියරිය. වීවා තියරිය කියලා කියන්නේ වී කියන්නේ විවේචනය, වා කියන්නේ වර්ණනාව. වර්ණනාව කරන්න ඕන බාහිරව, විවේචනය කරන්න ඕනේ අභ්‍යන්තරව. බාහිර විවේචනයත් අභ්‍යන්තර වර්ණනාවත් ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා අපි එක්කව වෙච්චාම මේ මාතෘකාව යටතේ අපේ අඩුපාඩුකම් දැනගත්තොත් විතරයි ආයතනයක් හැටියට ඉස්සරහට යන්න පුළුවන්කම තියෙන්නේ. මම පැහැදිලිව ඔබත් සමග හිට ගන්නවා. මම මේ රිසෙල්ලා කියපු ICH එකත් එක්ක හිටගත්ත කෙනෙක්. intangible cultural heritages කියන මාතෘකාව යටතේ. ඇත්තම කිව්වොත් මම රාජ් සෝමදේව මහාචාර්යතුමා ඇතුළු කොට ඇති පිරිසක් ওই විදුර වික්‍රමනායක ඇමතුමා ඉන්න කාලේ ඔය පිළිබඳව රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කළා. විශාල වියදමක් දරලා ශ්‍රී ලංකාවේ ස්පෘශ්‍ය සහ අස්පෘශ්‍ය උරුම ප්‍රතිපත්තිය කියලා එකක් අපි සකස් කරුවා. පාර්ලිමේන්තුවේ ඒක ඉදිරිපත් කරුවා. ඒ ප්‍රතිපත්තිය. ඒකේ නිලලත් බලලත් සමාජිකයන් අතර හිටපු එකම හාමුදුරුව මම. මාත් එක්ක ડોક્ટર ඩැනිස්ට හිටියා. මහාචාර්ය රාජ් සෝමදේව හිටියා. මම හිටියා. තව බොහෝ අය හිටියා. මුදියන්සේ මහත්තයා හිටියා. ඒතුළු විශාල පිරිසක් හිටියා. අපි ජනකලා කේන්දරය කියලා කියාපු ඔය අපේ ගම පරිශ්‍රයේ තමයි නිතර රැස්ුනේ. නැත්නම් අපි සංස්කෘතික අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරය රැස්ුනේ. එහෙම රැස් වෙලා ලොකු පිටපතක් සකස් කරලා දෙන මං ගාව තියෙනවා ඒක. ඒ පිටපත තියෙනවා අදට. ඒක නිසා මේ සම්බන්ධේ මූලික කෙටුම්පත් ලේඛන හා මූලාශ්‍රයන් මේ වෙනකොට තියෙනව නෑ නෙමෙයි. තියෙනවා. එතනින් ඉස්සරහට යන්න මිනිස්සුනේ. ඒකයි. ඒක නිසා මේ වගේ මේ සම්මේලන නැත්නම් උත්සව සභා වශයෙන් නෙවෙයි ඊට වඩා ගැඹුරු ශාස්ත්‍රීය සාකච්ඡාවක් ඇති වුණොත් මට පුළුවන්කම තියෙනවා ඒ සඳහා තවත් මේ බඳු ශාස්ත්‍රීය දේශනයක් කරන්න. ඉතින් සිංහල වෙදකම හෝ හෙළ වෙදකම හෝ සාම්ප්‍රදායික වෙදකම හෝ දේශීය වෙදකම හෝ පාරම්පරික වෙදකම හෝ වෙනත් විකල්ප වෙදකම හෝ නමින් හඳුන්වනු ලබන ඕනෑම දේශීය සංස්කෘතික අස්පෘශ්‍ය දැනුමක් නගා සිටුවීම අරබය තවදුරටත් මට පෙනී හිටීමේ හැකියාව තියෙනවා. කොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.